ඔයත් ඔය කිරියන් විටමින් ලබා දෙන්න ලොක්කාන කැට කරනවා. එහෙනම් ඔයාලට තමයි වීඩියෝ එක අපි බලමු කොහොමද අඩුම වියදමකින් ඔයගොල්ලෝ කිරියන්ට ඕන කරන විටමින් ටික ලබා දෙන්නේ කියලා. ඉතින් channel අලුත් කෙනෙක් දැනුම subscribe කරලා අපිත් එක්ක set වෙන්න. වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලෝ කිරියන්ට ප්‍රධාන වශයෙන් ඕන කරන විටමින් වර්ග වන A B C D E කියන විටමින් ටික ඔයගොල්ලෝ කොහොමද ස්වභාවිකවම ලබා දෙන්නේ කියලා කියලා දෙනවා. ඉතින් අපි ඉස්සරෝම ඒ විටමින් එක ගැන කතා කරලා ඉමු. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරම කියන්න ඕන දෙයක් තියෙනවා. මීට කලින් මම විටමින් ගැන වීඩියෝ දෙක තුනක්ම කරලා තියෙනවා. මම ඒව කතා කරලා තියෙන්නේ කොහොමද ඔයාලට කඩෙන් ගෙනල්ලා විටමින් ලබා දෙන්නේ කියලා සහ විටමින් ලබා දෙන්න ඕන ක්‍රම සහ විටමින් වලින් මොනවද ඔයගොල්ලෝ ලබා ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ කිරියොන් ලබා දෙන්න පුළුවන් ප්‍රයෝජන කියලා. ඉතින් මම ඒව ගැනත් පොඩ්ඩක් අද වීඩියෝ එක ටච් කරන ගමන් ස්වභාවික කොහොමද මේවා ලබා දෙන්නේ කියලා කියලා දෙන්න. ඉතින් අපි ඉස්සරම කතා කරමු විටමින් A ගැන. ඉතින් විටමින් A කිව්වහම ඔයා සාමාන්‍යයෙන් දන්නවද විටමින් A පෙනීම සම්බන්ධව වගේ දේවල් වලට තමයි ගොඩම වැදගත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කිරියොන්ට පෙනීමට වර්ධනය වැඩි කරගන්න අන්න ඒ වගේ කරුණු වලට විටමින් A අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අහලා තියෙන විටමින් A ගොඩක්ම තියෙන කහ පාට එළවලු පළතුරු වල ඒ කියන්නේ කහ පාට වර්ණයේ තියෙන හැම දෙයකම වගේ විටමින් A තියෙනවා. ගස් ලැබු එහෙම නැත්නම් ඔයගොල්ලෝ උඩ වට්ටක් ලබා දෙන්න කැරට් ඒ වගේ තමයි විටමින් A තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ දේවල් වලින් ඔබලන් සත්ත්වන ස්වභාවිකව විටමින් ලබා දෙන්න. ඔයාලා ගෙදර ගෙනල්ලා අයින් කරන වට්ටක්කවලු කැරට් පොතු වට්ටක්ක එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ගස් ලැබු ඉදිත ගස් ලැබු වගේ දේවල් වලින් විටමින් A කෙලින්ම ඔයගොල්ලන්ගේ සත්ත්වන ලබා දෙන්න පුළුවන්. ඉතින් ගස් ලැබු ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ගස් ලැබු කියන්නේ කිරියොන් ලබා දෙන්න පුළුවන් බුද්ධම ආහාරයක්. මම ඒ ගැන කලින් වීඩියෝ එක කතා කරලා තියෙන නිසා වැඩිපුර කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ විටමින් A ලබා දෙන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. පලා වර්ග වගේ දේවල් වලින් විටමින් A ලබා දෙන්න පුළුවන්. මොකද මේ පලා වර්ග වල ගොඩක් විටමින් අඩංගු වෙනවා. ඒකට ඔයාලට විටමින් A මේත් එක්කම ලබා දෙන්න පුළුවන්. නිවිති, කසුරු මුංග කොළ, එහෙම නැත්නම් මුරුංග වැහි කොළ, එතකොට තව ඔයගොල්ලෝ මුකුණු වැන්න, ගොටු කොළ, ඒ ආශ්‍රිතව තියෙන පලා වර්ග ටික තියෙන්නේ. අන්න ඒ ටිකකින් ඔයාලට පුළුවන් ඔයගොල්ලෝගේ සත්තුන්ට විටමින් A එක දිගට ලබා දෙන්න. ඊළඟට මම හැම වීඩියෝ එකකම කතා කරනවා වගේ විටමින් B ගැන කතා කරනවා. මේක ඒ තරමට වැදගත් දෙයක්. විටමින් B වලින් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ කිරියොන්ගේ ශක්තිය වැඩි වෙන එක. ශක්තිය වැඩි වෙනවා කියන්නේ බිත්තර දාන්න පුළුවන් හැකියාවත් වැඩි වෙනවා කියන එකට. ඒ කියන්නේ අනිවාර්යෙන්ම විටමින් B වගේ දේවල් ලබා දෙනවා කියන්නේ බිත්තර ආසන්න වැඩි කරගන්න පුළුවන්. විටමින් B වගේ ඒ කියන්නේ විටමින් B වල තියෙනවා සෙට් එකක්. ඒ කියන්නේ විටමින් B නිකන් ග්‍රේඩ් එකක් වගේ වෙනම තියෙන සමූහයක් B12 B6 ඔහොම ගගා ගොඩක් තියෙනවා. අන්නේ ඔක්කොම ඔයාලා ලබා දෙන්න පුළුවන් සහල් නිවුරු වලින් කියන්නේ රයිස් පොලිෂ් වලින්. අර මූලක B කෙඩුවට පස්සේ අයින් කරන පුඩි ජාති තියෙන අන්න ඒවට තමයි රයිස් පොලිෂ් කියලා කියන්නේ. මේකෙන් පුළුවන් ඔයාලට විටමින් B සමූහයම ලබා දෙන්න. අනිත් එක තමයි කලින් කිව්වා වගේම ධාන්‍ය වර්ගත් ඔයගොල්ලෝ කිරියොල් ලබා දෙන්න පුළුවන්. ධාන්‍ය වර්ග වල මේ විටමින් B තව ගොඩක් විටමින් අඩංගු වෙන විටමින් B ප්‍රධාන වශයෙන් මේ ධාන්‍ය වර්ග වලත් අඩංගු වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ෆෙරෝහන වෙන බීජ ලබා දෙන්න. ඒ කියන්නේ පැලවෙන ඒවල් තියෙන්නේ. මුං වැඩ ටිකක් වතුරේ පෙගෙල්ල දාලා අවසර විතර වගේ රෙදි කැල්ල වතුර ඉවරලා තිබ්බහම ඒ සාමාන්‍ය මුලක් සුදු පාටට එනවා. මම අර හයිඩ්‍රොපොනික් තනකොළ ගැන කතා කරත් ඒ ගැන කතා කරා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් වල බලන්න පුළුවන්. අන්න ඒ එන මුලත් එක්ක එන පොඩි යට තියෙන අන්න ඒවා ඔයගොල්ලෝ සිල්කත්තුන් ලබා දෙන්න පුළුවන්. මේකේ මේ වගේ තියෙන ඇමයිලේස් කියන එන්සයිම් ආහාර ජීර්ණයෙන් ගොඩක් වැදගත් වෙනවා. අන්න ඒකත් ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම විටමින් B ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ කියන කරෝන වෙන බීජ වලින්. ඊළඟ තමයි සාමාන්‍ය මම හැම වීඩියෝ එකකම මේකත් කියන විටමින් C කියන එක ගැන. ඉතින් ඔයාලට මීට කලින් මම කරපු උෂ්ණත්වයේ පාලනය කියන වීඩියෝ එකේදී මම ඔයගොල්ලෝ මේ විටමින් C ගැන කතා කරලා තියෙනවා. විටමින් C එකෙන් පුළුවන් මම අර කලින් කිව්වා වගේම කිකිලියොන්ගේ ශරීර උෂ්ණත්වය පහළ දාන්න, උෂ්ණත්වය වැඩි දවස්වලදී පහළ දාන්න, අඩු දවස්වලදී පොඩ්ඩක් වැඩි කරගෙන ඒක නියාමනය කරන්න විටමින් C ගොඩක්ම වැදගත් වෙනවා. අනිත් එක තමයි ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නත් විටමින් C ගොඩක් වැදගත් වෙනවා. ඔයාලට විටමින් C ලබා දෙන උන ප්‍රධාන ක්‍රමයක් තමයි ඔයාගේ ඔළුවට එනවා ඇති දෙහි දොඩම් ඒ වගේ ඇඟුල් දේවල් වලින් පුළුවන් ඔයගොල්ලෝ සත්තුන්ට විටමින් C ලබා දෙන්න. ඔයාලට පුළුවන් නම් සාමාන්‍යයෙන් විටමින් C පෙති කඩේ ගන්නත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් වතුරකට දෙහි ගෙඩියක් වගේ මිරිකලා දාලා සාමාන්‍යයෙන් නිසි ප්‍රමාණයකට වැඩිපුර දාන්න නැතුව විටමින් C ඍජුවම ඔයගොල්ලෝ සත්තුන්ට ස්වභාවිකවම කිසිම වියදමක් නැතුව ලබා දෙන්න. ඉතින් දෙහියුස විතරක් තියෙන කියලා කෙනෙක්ට අහුණා දෙහියුස විතරයි සාමාන්‍යයෙන් ඉතාමත් අඩු වියදමකින් ලබා ගන්න පුළුවන්. ඒත් ඔයාලා ගෙදර දෙහි තියෙනවා නම් විතරයි ගොඩක්ම ස්වභාවිකවම ඉතාම වශයෙන් ලබා දෙන්න පුළුවන්. ඊළඟ තමයි අපි කතා කරන පිළිවෙල කතා කරන්නේ නැද්ද අපි ඊළඟ සෙට් එක තමයි D විටමින් කියලා කියන්නේ. ඉතින් D විටමින් එක අපිට ස්වභාවිකව ලබා දෙන්න පුළුවන් ප්‍රධානම එකයි පොඩි කාලේ දැන් අහලා තියෙන දෙයක් තමයි උදෑසන හිරු එළිය.
දැස හිරුවලේ තමයි ස්වභාවිකව D විටමින් ලබා දෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමය. මේක තමයි කරන්න දෙන හොඳම ක්‍රමය. මේක කරන්න ඕන ඔයා උකුළු ටික හැමදාම මුදේ එළියට දාන එක නෙමෙයි. කිකිලියොන්ගේ කූඩුව හදද්දි කූඩුවේ දැල ගහන්න ඕනේ. නැගිටින පැත්තට දැලක් ගහන්න. ඒ කියන්නේ නැගිටින පැත්තෙන් ආලෝකය ඔසර කූඩුවට වැටෙන විදිහට හදන්න ඕනේ. එහෙම දැනට ඔයා කූඩුව හදලා තිනවනම් කරන්නම දෙයක් නැත්තම් ඔයාලට පුළුවන් කූඩුව එළියට දාලා උදේ වරේ පොට්ටක් කීට දාලා ආයෙ ඇතුළට දාගන්න. කොහොමද ඔයාලට පුළුවන් නම් කුකුළු කූඩුව ඇතුළටම මේ විටමින් D තියෙන උදෑසන ආලෝකය ලබා දෙන්න. ඔයාලට පුළුවන් වෙනවා D විටමින් පාසෙම ලබා දෙන්න. ඉතින් D විටමින් වල තියෙන වාසිය ගැන කතා කරන්නේ නෑනේ. D විටමින් කියලා කියන්නේ ඔයගොල්ලෝගේ සත්තුන්ගේ කැල්සියම් අවශෝෂණයට උපකාරී වෙන ප්‍රධානම සංඝටකයක්. ඔබේ සත්තු නිදැල්ල යනවනම් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගල් කැට වැලි වගේ දේවල් ආහාරයකට අරගෙන ඒගොල්ලෝ ඕන කරන කැල්සියම් ටික ඒකට සපුර ගන්නවා. ඒ වගේම තමයි සිප්පි කටු වගේ දේවල් ලබා දෙනවනම් ඒගොල්ලෝ කැල්සියම් වඳ ගන්නවා. හැබැයි මේවා ජීර්ණය වෙන ගොඩක් අමාරුයි. මොකද මේව ඔයා දන්නවනේ මේවා හින ඝනකන් දෙයක්. ඒ කියන්නේ ජීර්ණය ගොඩක් අපහසුයි. අපි ඊළඟට සාමාන්‍ය කෝස් එකක් ගැනම කතා කරන මේ සම්බන්ධව කොහොමද විද්‍යාත්මකව මේ දේවල් වෙන්නේ කියලා ඒකද මම ඕනේ කියලා දෙන්න. ඉතින් එතකොට මේ D විටමින් ගොඩක් තියෙනවා ගැන ඔකන සත්තුන කැල්සියම් අවශෝෂණය කරගන්න ගොඩක්ම උපකාරී වෙනවා. ඒක කැල්සියම් ඕන කරන්නේ සත්තුන්ගේ අස්සිය ශක්තිමත් වෙන්න, බිත්තර කට ශක්තිමත් වෙන්න. ඔයගොල්ලෝ අහලාද විටමින් D උණතාවෙන් අපිට රිකට්සියාව එහෙම නැත්නම් අස්ථි විකෘති වීම වගේ දේවල් හැදෙනවා. අන්න ඒක නිසා ඔයාලට පුළුවන් D විටමින් එකත් ඔයගොල්ලෝගේ සත්තුන්ට ලබා දෙන්න. ඉතින් අද වීඩියෝෙන් කතා කරන අන්තිම විටමින් එක. ඉතින් ඊට ඉවර නෑ. තව තියෙනවා මේ වීඩියෝ එකේ කතා කරන දේවල්. ඔයගොල්ලෝ මම විශේෂ පොයින්ට් එකක් ගැන වීඩියෝ එක අන්තිමේදී කතා කරනවා. එහෙනම් ඉතින් ඒක බටන්ටත් ඉන්න ඉස්සර මම ඔයාලට විටමින් E ගැන කතා කරලා ඉන්න. විටමින් E ගැන ඔයා කලින් අහලාදී සාමාන්‍ය ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝගවලට නැත්නම් දුර්වලතාවලට වගේ තමයි විටමින් E ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මොකද මේ කුඹුරුන් වැදගත් වෙන්නේ? විතර දාන්න ප්‍රජනක පද්ධතිය තියෙන්නේ. ගොඩක් කට්ටිය මේ ගැන නුකුරු හිතන්නේ සාමාන්‍ය ප්‍රජනක පද්ධතියෙන් තමයි විතර එන්නේ. ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන් විටමින් E ගොඩක් ඕකන සත්තුන් ලබා දෙනවා කියන්නේ ඔයාට පුළුවන් ප්‍රජනක පද්ධතිය ගොඩක් හොඳ නිරෝගී මට්ටමන අරගෙන විත්‍රි දාමක් වැඩිපුර නොකඩවම ලබා ගන්න. ඉතින් ඔයාලට විටමින් E තියෙනවා පලා වර්ග වල නිවිති, රොටු කොළ, මුකුඩු වෙන්න වගේ පලා වර්ග වල විටමින් E ගොඩක්ම තියෙනවා. සාමාන්‍ය විටමින් E කොළ පැහැති ආහාරවල වගේ තමයි ගොඩක්ම තියෙන්නේ. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් එළවලු වගේ දේවල් ලබා දෙන්න. එතකොට මේකින් සාමාන්‍ය විටමින් ගොඩක් කවර වෙනවා කියලා මම ඕන කලින් කිව්වා. ඒ වගේ තමයි ඔයාලට පුළුවන් සාමාන්‍ය ඔයාගේ වත්තේ තියෙන එක එක පැලෑට තියෙන්නේ. සාමාන්‍ය කුප්පමෙනියා තියෙනවා. ගස්නිවිතියා තියෙනවා. ගස්නිතිය වගේද වියලි කලබ කුඩම්ම තියෙනවා. සාමාන්‍ය හුලන් තලව හැමදේම වගේ පොඩ්ඩක් දීලා බලන්න කරපිංජාගේ දේවල්. දීලා බලන්න. දීලා බලලා කනවනම් හැමදාම නිකරම ලබා දෙන්න. පොඩක් පිස සයිස් දේවල් වගේ තියෙන එකට පොඩ්ඩක් හොයලා බලන්න. කොහොපසු ලබා දෙනවනම් හොඳයි. පණුව මාට වගේ දේවල් වලට. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේම විටමින් E ඔයගොල්ලෝගේ සත්තුන්ට ඍජුවම ලබා දෙන්න. අතිශය ස්වභාවිකව. ඉතින් මම දැන් කතා කරලා ඉවරයි කොහොමද අඩුම වියදමකින් බිඳුව කරලා කොහොමද ඔයගොල්ලෝ සත්තුන්ට විටමින් ටික ලබා දෙන්නේ කියලා. ඉතින් දැන් මම ඕන කතා කරනගේ බෝනස් ටිප් එකේ ඉන්න. මම මේකේ කතා කරන්නේ ඔයාට විටමින් එහෙම නැත්නම් মালටි විටමින් තියෙන මිශ්‍රණයක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකදී දාන්න ඕන සුපිරියක් තියෙන එක තමයි මුරුංගා කියලා කියන්නේ. ඔයාලා අහදී දකුණු අප්‍රිකාවේ සාගතයක් වගේ එකක් ඇවිල්ලා මට හරියට රට මතක නැහැ. මේකෙදි මුරුංගා වලින් තමයි ඒගොල්ලෝ මන්ද පෝෂණය ආරම්භ කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ මුරුංගා කියන්නේ ඉතාමත් පෝෂදායී ආහාරයක්. මේ මුරුංගා වල කොළ වගේ දේවල් දැනටමත් කඩවල වල මුරුංගා කැද කියලා ආරෙමින් විකුණන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට පෞද්ගලිකව ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ගැන කතා කරන්න දෙන්නේ මම කතා කරන්නේ කුඹුර යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර මුරුංගා ගහක් තියෙනවා නම් ඔයාලට ඒකේ කොළ ටික අරගෙන සාමාන්‍ය දිනපතාම පොඩ්ඩක් උදේ වරුවේ ලබා දෙන්න. එහෙම නැත්නම් හවස් වරුව උදේ කෑම දරවන හවස් වරුවේ ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් හවසයි උදේ දෙකේම කෑම දරවන නම් මැද හරියක වගේ මේවා මුරුංගා අතත් එක්ක අල්ලෙවලා ඕගොල්ලන් කුඹුරු කුඩු එල්ලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට විශේෂ කාරණා කියලා දැන් කතා කරමු මල්ටි විටමින් එක හදාගන්න කොහොමද කියලා. මම අර කලින් කිව්ව දේවල් ඔක්කොම තියෙනවනේ. අන්න ඒ ටික ඔක්කොම සපයාගෙන මේවා ඔක්කොම එකට දාලා කලවම් කරන්න. ගොඩක්ම මේකේ තියෙන්න ඕන දේවල් තමයි එළවලු කැබලි. එතකොට මම අර කලින් කිව්වා මුරුංගා කොළ. ඒකට දාන්නවත් නෑ. අනිත් ඒවා සුළු වශයෙන් දෙන්න. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් මේක හුරු වෙන්නේ නැත්නම් සත්තු ගෑනක රයිස් පොලිස් වගේ දේවල් මම ඔයාලට කලින් කිව්වා. ඒවා ජුට්ටක් වැඩි කරන්න. ඔයා සාමාන්‍යයෙන් ගොඩක් දුරට පළවෙනි පාර දෙද්දි සතුන් මේවා හුරු නැත්තම් මේගොල්ලෝ ගොඩක් දුරට එදුව ගන්න ඉඩ තියෙනවා මේ එළවලු කෑලි ටික එහෙම නැත්තම් පලා කෑලි ටික ඒටින්. ඔයා බය වෙන්න එපා පළවෙනි පාර ආයම කරයි. ඒක එහෙමම තියලා තියන්න. ඔය පොඩ්ඩලා කන්න පුරුදු වෙනවා ඕක. අන්න ඒක නිසා එහෙම තියලා තියන්න.
මං කලින් කිව්ව දේවල් ටික ඔක්කොම එක පිළිවෙලකට තියලා එකට කලවම් කරලා ඉදිරියට ලබා දෙන්න මේක මල්ටි විටමින් එකක් විදිහට ඒකට වැඩ කරනවා. අනිවාර්යෙන් අන්න ඒ විදිහට කරන්න. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝයේ මුල ඉඳලා අග දක්වා මම දැන් කතා කරපු දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මොකද ඔයා විටමින් මේ වෙනකන් සල්ලි දීලා නම් ගත්තේ. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් සල්ලි දීලා ගන්න. ඒක ගොඩක් හොඳයි. මොකද ඒවා ගොඩක්ම සුපිරි ක්වොලිටියෙන් හදන විටමින්. අන්න ඒ වගේ දේවල් ඔයාලා ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔයා ලෝ කොස්ට් එකෙන් මේ ගේම් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් මම අර කියලා දුන්න විදිහට මුල ඉඳලා අගට මේ විදිහට විටමින් එකක් හදලා ලබා දෙන්න. ඔයාගොල්ලෝගේ සතුන්ට හැදෙන ලෙඩ රෝග අනුව මම අර කලින් කියන්නේ මේකේ ප්‍රයෝජන ටික ඒත් එක්ක වල පුළුවන් ඔයාලා සතුන් තියෙන අඩුපාඩු ගැන හොයලා බලලා අදාළ විටමින් එක විතරක් උනන් ලබා දෙන්න. මම කියන්නේ ඉතින් විටමින් ඔක්කොම එකට ලබා දෙන්න පොදේ අන්තිමට මම කිව්ව මල්ටි විටමින් එකත් එක්ක වගේ. ඉතින් channel එක අද කියන subscribe කරලා අපිත් දිගටම කරගෙන මොකද මේ වගේ ඉතාමත් වැදගත් වීඩියෝ තමයි අපි channel එකේ ගොඩක්ම තියෙනවා සහ ඉදිරියටත් තියෙන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් අම්මන කන්ජාය වේවා කයිස් වෙන්නේ.